අද ලෝක ජාත්‍යන්තර කාන්තා දිනය. ඉතින් අද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන බොහෝ සංවිධාන මගින් ඉතාමත් සෞඛ්‍ය සම්පන්න විවිධ බොහොම සද්භාවයෙන් සත්කාරයන් සිදු කරනවා. ඉතින් ලෝක ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ මේ තරඟකාරී ලෝකයට කොයි විදිහටද කාන්තාව පුරුදු කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවක් කියලා කියන්නේ තරඟකාරී ලෝකයට කාන්තාවත් ඉදිරිපත් වෙලා ලෝකයේ ජය ගන්නට උත්සාහ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ කාන්තාවට සමතැන නෙමෙයි නිසි තැන ලැබිය යුතුයි කියලා. ඉතින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන ලංකාකාරීවසං අපේ YouTube එකටත් ආරාධනාවක් ලැබුණා. හිටපු නාගරික මන්ත්‍රී වසන්ත මාසකෝරාල මැතිතුමා කොට්ටාවේ සිංහ සමාජයේ ඇතුළු එකතු කරගනිමින් අද මෙම ස්ථානයේ කෙරෙන සත්කාරයට අපටත් මාධ්‍යයක් විදිහට සහභාගී වෙන්න කියලා. ඉතින් අපි බලමු අද ජාත්‍යන්තර කාන්තා දිනයේදී මොන වගේ සත්කාරණාවක්ද මෙතනදී සිදු වෙන්නේ කියලා. එහෙමනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු. එන්න මාත් එක්ක. Rapid.lk කියන්නේ වාහනවල අමතර කොටස් මිලදී ගන්න, විකුණ ගන්න, නොමිලේම ඇඩ් දාන්න පුළුවන් තැනක්. ඒ විතරක් නෙවෙයි ගරාජ් සෙන්ටර් එකක් හරි මැකැනික් කෙනෙක් හරි හොයාගන්න පුළුවන් හොඳම තැනනේ බං ඒක. ඔව්. අද දවසේ ජාත්‍යන්තර කාන්තාව දිරි ගන්නවට සවි බල ගන්වන්නට ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන කොට්ටාවේ වසන්ත මාසකෝරාල මැතිතුමා එතුමා ගැන සඳහන් කරනවා නම් දක්ෂ ව්‍යාපාරිකයෙක් වගේම තමයි දක්ෂ දේශපාලඥයෙක්. ඉතින් හිටපු නාගරික මන්ත්‍රී වසන්ත මාසකෝරාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමගි සංවිධානයෙන් ඉතින් මෙම ස්ථානයේදී කාන්තාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කරලා තියෙනවා. ඉතින් මේ අතරතුරදී අපිට මොනු ගැහුණා කොට්ටාව සිංහ සමාජයේ සිංහ දේනුව සිංහයන් සිංහයන් කීප දෙනෙක්ම ඇවිල්ලා ඉන්නවා 362 කියන සිංහ සමාජයේ මේ ඉන්නේ සභාපතිතුමිය. ඉතින් ඔබතුමිය අපිට කියන්නකෝ අද දවසේ මේ සිද්ධ වෙන කාර්යයට කොයි ව්‍යාපාරයෙන්ද සහභාගී වුණේ? අද දිනේ කාන්තා දිනය වෙනුවෙන් මෙම ස්ථානයේ තීරණය කරා බහුවිධ ව්‍යාපෘතියක්. ඒක ප්‍රධානම නියමුව වසන්ත මාසකෝරාල. අප සිංහ සමාජයේ මගෙන් ගැබ්ගිරි මාතාවන් 25 දෙනෙකු සඳහා බඩු මලු ප්‍රදානය කරනවා. ඒ වගේම දියවැඩියා සායනය, ඇස් කණ්ණාඩි ලබා දීම, ඇස් පරීක්ෂාව හා ඇස් කණ්ණාඩි ලබා දීම, එමෙන්ම දරුවෙකු සඳහා රෝද පුටුවක් ලබා දීම. ඒ ව්‍යාපෘති සියල්ලම වගේ අපේ සිංහ සමාජයේ මගෙන් කෙරෙන්නේ. මම හිතන්නේ සිංහ සමාජයේ අරමුණයි සමාජ සත්කාරය නේද? සිංහ සමාජයක ප්‍රධානම අරමුණ තවත් කෙනෙක් අපි නැති කෙනෙක් වෙනුවෙන් සේවය කිරීම. නැති කෙනෙක් නගා සිටීම. නගා සිටීම තමයි සිංහ සමාජයේ තේමාව කාර්යභාරය. හොඳයි. ඉතින් ඔබතුමිය දැන් මේ වගේ සමාජ සේවා කරනකොට ඉදිරියේදී මොන වගේ දේවල් කරන්නටද ඔබතුමියගේ සිංහ සමාජයේ විසින් බලාපොරොත්තු වෙන සමාජිකයන් එක්ක?
මෙවැනි සමූහයක් එකතු කරලා අපි ලොකු මේ වගේම ව්‍යාපෘති කරලා දිනනවා බහුවිධ ව්‍යාපෘති. එතකොට අපි කරන්නේ අපිට වඩා සේවය අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් අපෙන් සේවය ලබා දීම තමයි අපේ ප්‍රධානතම අරමුණ. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා සිංහයෝ ගැන කතා කරනකොට ලයන්ස් ක්ලබ්ස් ගැන කතා කරනකොට ලයන් ක්ලබ් වලින් ගොඩක් සමාජ මෙහෙවරන් සමාජ සත්කාරයන් සිද්ධ වෙනවා. මෙවර දරුවෙකුට අපි රෝද පුටුවක් ලබා දුන්නා. එයාට ඒක ප්‍රමාණවත් නැහැ කියලා අපිට දැනට හැඟෙනවා. ඒ නිසා අපි ඊළඟ වාරේ ඒ දරුවා වෙනුවෙන් රෝද පුටුවක් ඉලෙක්ට්‍රික් රෝද පුටුවක් ලබා දෙන්න තීරණය කළා. ඒක ගොඩක් පාංශකෝරල් සිංහයා අතින් තමයි මේ වගේ දේවල් සංවිධානය වෙන්නේ. එයා කරන එකට අපි සහයෝගය දීලා වැඩේ කරගෙන යනවා. ඇත්තටම වසන්ත මාසකෝරාල මැතිතුමා කියන්නේ සිංහෙක් නේද? ලයන්ස් ක්ලබ් සමාජිකයෙක්. එතුමාගේ තනතුර ගැනත් අපි පොඩ්ඩක් කියමු. කොට්ටාව ලයන්ස් ක්ලබ් එකේ ප්‍රධානම සමාජිකයා. ප්‍රධානම සිංහයා. ප්‍රධානම සිංහයා තමයි එයා. හොඳයි. ඔබතුමීගේ අපි නම සඳහන් කළා. යමුනා මනම්පේරි. යමුනා මනම්පේරි මැතිතුමා කොට්ටාවේ සිංහ සමාජයේ සභාපතිනිය ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. තවත් මේ වගේ ලස්සන වැඩකින් අපි හම්බ වෙමු. අපි නැවත හම්බ වෙමු. වසන්ත මාසකරාල මැතිතුමා අද උදෑසන පටන් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන්ට පමණක් නොවේ පුරුෂ පාර්ශවයේ උදවියටත් මේ වගේ ඇවිදින්නට අත්වාරුවක් දෙන්නට එතුමා දැන් මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නේ. ඔබේ ජීවිතයට සමාජයට ගමට රටට අත්වාරුවක් සපයන්නට බොහොම ශක්තිමත් හදවතකින් එතුමා වැඩ කටයුතු කරන මොහොතක එක් ඉතාමත් සුන්දර දර්ශනයක් තමයි ඔබ මේ දකින්නේ. මේ සත්භාවයෙන් අපේ වසන්ත මාසකෝරාල මැතිතුමා කරන සත්කාරය ගැන. ඉතින් ඇත්තෙන්ම මාසකෝරාල කියන්නේ මේ ප්‍රදේශයට වැඩ කටයුතු රාශියක් කරන හොඳ මිනිසෙක්. ඒ වගේම මේ කාන්තා දිනය නිමිත්තෙන් අද මේ වැඩසටහන මේ අයුරින් කරන්න නන් අයුරින් අපිට උදව් උපකාර කළ සියලු දෙනාට මගේ ප්‍රණාමය. ඒ වගේම මේ විශේෂයෙන්ම අපි දැක්ක උදෑසන ආපු වෙලාවෙ ඉඳන් අපේ ගරු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ අපේ ගර්භණී මාතාවන්ට තෑගි පාර්සල් ලබා දුන්නා. ඔවුන්ගේ පෝෂණ මල්ලක් ඔවුන්ට ලබා දුන්නා. ඒ වගේම තමයි අපේ වයසක අම්මලාට ඇස් පරීක්ෂා කරලා ඇස් කණ්ණාඩි ඇස් කාච ලබා දෙනවා. ඒ වගේම මේ පැත්තෙන් බලනකොට වෛද්‍ය සායනයක් පවත්වනවා. සීනි කොච්චරක් තියෙනවද ෂුගර් චෙක් කරනවා. ඒ වගේම තමයි ප්‍රෙෂර් චෙක් කරනවා. ඒ වගේම ඔවුන්ගේ තියෙන රෝගාබාධ ගැන වෛද්‍ය කණ්ඩායමක් ඇවිල්ලා එදියන් කණ්ඩායමක් ඇවිල්ලා මේ අය සමාජ සත්කාරයක් වෙනුවෙන් අද දවසේදී ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන තමයි මේ කාරණාව සිදු වෙන්නේ. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ඔබතුමා හිතන්නේ මම දැක්කා හරිම කාර්යබහුල කෙනෙක් විදිහට තමයි අද උදේ ඉඳන් වැඩ කරන්නේ. ඇත්තෙන්ම මේ කාර්ය සාර්ථක කරගන්න අපි ලියුම් ගහලා ඊටාම වෙහසක් දැරුවා. දරලා මේ දෙමව්පියන්ට එන්න කියලා අපිට ග්‍රාම සේවකතුමිය අපේ පෞල් සේවකතුමිය අපිට අර බබාලා හම්බ වෙන අම්මලාගේ ලැයිස්තුවක් හදලා දුන්නා. අවංක ලැයිස්තුවක්. ඒකට අපි ගරු කරනවා ඒගොල්ලන්ට. ඒ වගේම මේ වෛද්‍යතුමාලා සම්බන්ධීකරණය කළේ සියලුම අපේ නාගරික මන්ත්‍රී වසන්ත මාසකෝරාල මහත්මයා ඒ කටයුතු කළේ. ඒ වගේම ග්‍රාම සේවකතුමියත් අපිට මේ අවස්ථාවේ මේ වැඩ කටයුතු වලට උදව් පදව් කළා. ඒ සැමට මේ සහභාගී වෙන සැමට මගේ අවංක ස්තුතියි. මගතොටේදී කරදරයක් වෙලා ළඟම තියෙන ගරාජ්‍යකාරී මැකෑනික් කෙනෙක් හරි හොයාගන්න සුටුස් ගාලා rapid.lk එකට ගියා නම් හරිනේ. අඩේ උඹ නම් දෙයියෙක් නෙවෙයි බං තනිකරම දෙයියෝ ට්‍රාන්ස්පෝර්ට් කරන ටැක්සි සර්විස් එකක්. thank you මම දැම්ම යනවා rapid.lk එකට. ආදරෙයි උම්මා. rapid.lk
ඉතින් ජාත්‍යන්තර කාන්තාව නියෝජනය කරන්නට කාන්තාව රසක් මාත් එක්ක ඉන්න අතරම හිටපු නාගරික මන්ත්‍රී වසන්ත මාසකෝරාල මැතිතුමා දේශපාලඥයෙක් වගේම දේශපාලන පරපුරකින් පැවතෙන ඉතාමත් කොඳු නාරටිය හයිය හොඳ පුරුකක්. ඒ වගේම දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම තවත් වරක කොට්ටාවේ හොඳ සිංහයෙක්. ඉතින් මට හිතුණා මේ කොට්ටාවේ සිංහ සමාජය එහෙමත් නැත්නම් ලයන්ස් ක්ලබ් 302 C2 කියන ලයන් ක්ලබ් එක නියෝජනය කරමින් විශේෂයෙන්ම දේශපාලඥයෙක් විදියට සහ ඉදිරි පෙර දැක්මක් දේශපාලනය තුළ ඇති කෙනෙක් විදියටත් රටට දයට සමාජයට විශේෂයෙන් ගමට ලොකු සේවාවක් නිරන්තරයෙන්ම කරන සමාජ සේවා කටයුතු නිරන්තරයෙන්ම කරන මෙතුමාත් එක්ක කතා කරන්න මේ කාන්තාව සවිබල ගන්වන්නට අද දවසේදී එතුමාගේ ආදරණීය බිරිඳ පෙරටි කරගෙන මේ සිංහ දේනුවන් පෙරටු කරගෙන සිංහ සමාජයේ සභාපතිනිය ඉදිරියෙන් තියාගෙන මේ කාන්තාව වෙනුවෙන් ඉතාමත් සත්භාවයෙන් යුතුව සත්කාරණාවක් අද සිද්ධ වෙනවා. අපි ඒ ගැන ඔබතුමාත් එක්ක කතා කරන්නට කැමතියි මුලින්ම. බොහොම ස්තුතියි. සුබ උදෑසනක් සියලු දෙනාටම. අද ලෝක කාන්තා දිනය සමරන්න මම අදහස් කළේ ඒත් වශයෙන්ම අපි කාන්තාවන් වෙනුවෙන් අපි යත් දායද කරන්න ඕන කියලා මම හිතුවා. ඉතින් මම දේශපාලන කඳවුරක සිටියත් මම නිතරම මම පොදු ජනතාවත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඉතින් මම බැලුවා මේ ප්‍රදේශයේ මාකුඹ දකුණු කොට්ටාසේ ගොඩක් අපේ අම්මලා තාත්තලාට මෙවැනි ඒ කියන්නේ මෙවැනි වෛද්‍ය සහාය පැවැත්වුවොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම මේ හැම නිවසකටම ගිහිල්ලා ඒගොල්ලන්ගේ සියලුම පෞල් විස්තර මම දන්නවා. මම දන්නවා කවුද වෛද්‍ය පහසුකම් ලබා ගන්න ඕනේ, කාටද ඇස් කන්නාඩි ඕනේ, දුවාලා පුතාලා පොත් අවශ්‍යද, ඒ වගේම අපේ ගැමිණි මව්වරු ඒ දිනියන්ට අවශ්‍ය ඒ පෝෂණ මල්ලක් ලබා දෙන්න ඕනද, ඒ වගේම ඇස් කාච ලබා දෙන්න ඕනේ. ඉතින් අත් වශයෙන්ම අද දිනේ අපි වෙනදාට අපි සිංහ සමාජයෙන් ලබා දෙන්නේ පුවත්පත් බැලීමේ කණ්ණාඩි. ඒ කියන්නේ අද අපි ඒක වෙනස් කළා. අද අපි මෙතනින් පරිශ්‍රණයක් කරලා මේ මෙතන පැමිණි අපි සේවාව ලබා ගන්න ඇවිල්ලා ඉන්න සියලුම දෙනාටම ඇස් පරීක්ෂා කරලා ඒගොල්ලන්ට කණ්ණාඩියක් අවශ්‍ය නම් අපි සතියකින් ඒ අපි අවශ්‍ය සියලුම පාසුකම් සපයලා තියෙනවා. ඒ වගේම ඒ කණ්ණාඩි අවශ්‍ය කරන කණ්ණාඩිය දාන්න බැරි අපි වයසකම දෙමාපියන් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කාච ලබා දෙනවා. ඒ කාච ලබා දීම අපි ජාත්‍යන්තර සිංහ සමාජ 382 අපේ තියෙනවා රත්නපුරේ රෝහලක්. අපි ඒ රෝහලට යොමු කරනවා. ඒ සඳහා විශේෂ බස් රථයකින් ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර පාසුකම් සියල්ලම ලබා දෙනවා. ඉතින් අපි ඒක මේ සති එකක් ඇතුළත කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද කාලේ සාමාන්‍යයෙන් කාචයක් දාන්න කියන රුපියල් 88500ක් වැය වෙනවා. ඉතින් අද ආර්ථික ප්‍රශ්නත් එක්ක අපේ 382 දිස්ත්‍රික්කයට මේ ආදායම ලැබුණ පිළිලන්තේ. මොකද අපි ජාත්‍යන්තර සම්බන්ධතාවය අපි රටවල් 192 සම්බන්ධකමක් තියෙනවා. ඉතින් අපේ සිංහාධිපතිතුමා කරපු ඇරයුම වශයෙන් පිළිලන්ත රජයෙන් තමයි අපිට ආදායම ලැබුණේ. ඉතින් අපිට පුළුවන් අපේ ලංකා වාසී ජනතාවට ඒ කොටස් කරුවන් කරගන්න. ඉතින් ඒකම අද මේ මාකුඹුර මේ ප්‍රදේශයයි විතරක් අපි සීමා කරලා ඉදිරි සති දෙක තුනකදී අපි බලනවා කොට්ටාව නගරයේ අපි මේ ව්‍යාපෘති රසක් කිරීමට. ඉතින් අද මේ සේවාව ලබා ගැනීමට පැමිණි මේ අම්මලා තාත්තලාට මම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ වෙනකොට මේ සේවාව ලබා ගන්න විශාල සංඛ්‍යාවක් පැමිණියා. අපි අද පස්වරු 4 වෙනිදා මේ නොකඩ පවත්වනවා. අද අපි මේ සඳහා සායනයට විශේෂ වෛද්‍යවරු කොළඹ මහරෝහලේ අත මගේ ඥාති පුතෙක් තමයි මම සම්බන්ධ කරලා අද එතුමා කිව්වා මේ මාමේ මං ඇවිල්ලා මම මේවා ටික කරලා දෙන්නම් අපිට මුකුත් එපා අපිට සංග්‍රහයක්වත් එපා කියලා. ඉතින් යා දැන් කිව්වා අපි මාමේ තව දැනක් කරනවා. යා සන්තෝෂ වුණා. මොකද ඒගොල්ලන්ට මේ වගේ අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කාර්ය බහුලයි. මම කිව්වා මට මේ වැඩේ කොහොමද කරලා දෙන්න ඕනේ කියලා. ඒ වගේම මේ හිදිනදායින්ට මම මේ අවස්ථාවක් කරගන්න ස්තුති කරනවා. අපේ ගාමදාල්තුමිය අපේ සංවර්ධනදාල්තුමිය මේ සඳහා සායන වේසත් දරුවා අප ගමිණි මව්වරුන්ට එම අපි දෙන කූපණිය ලබා දීලා මේ ස්ථානට රැගෙන ඒ වගේම සිංහ සමාජයේ සභාපතිතුමිය ඇතුළු සිංහ කාන්තාවන්ට විශේෂයෙන් අද මගේ සිංහ කාන්තාව මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සාමිල් සිංහ දේනුවනේ සිංහ දේනුවනේ ඒ වගේම අපේ මාකුඹුරේ සමගි කමිටියේ සභාපතිතුමා ඒ වගේ අපේ ප්‍රධාන සංවිධායකතුමා ලේකම්
භාණ්ඩාගාරික නම් නොකියු අපේ සියලුම සමාජික මේ සඳහා සෑහෙන වෙනසක් දරුවා මගේ දින ගණනාවක් මගේ දුරකථනයේද අපේ ප්‍රධාන සංවිධායක දුරකථනයේද අපේ මේ සමීකරණ අනුශාසක නියෝජ්‍ය විද්‍යාපති අපේ මනම්පේරි මැතිතුමා ඒ වගේ අපේ කීප දෙනෙක් මේ සඳහා හරියටම වේස මහන්සි වුණා. ඒ වගේම මාගුරු ජනතාවට මම ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. ස්තුතියි. හොඳයි. තව එක කාරණාවක් අවසාන වශයෙන් ඉතින් මේ සමගි කමිටුව ඒ වගේම තමයි ඔබතුමාගේ දේශපාලන පසුබිම ගැන කතා කරනකොට ඔබතුමාගේ පියත් අපි දන්නා හිටපු නගරාධිපතිතුමා. ඉතින් චන්ද්‍රසේන මාසකෝරාල මහත්මයා. ඉතින් ඉදිරි දැක්මක් තියෙනවා ඔබතුමාට මම දන්නවා. ඉතින් ඉදිරියේ අනාගතයේ බලාපොරොත්තු ඉදිරි දැක්ම ගැන අපි කතා කරමු. මොහොත සිදි අතවශ්‍යම මම එළබෙන මැතිවරණයට මම සමගි සන්ධානයෙන් තරම් කරනවා අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ මම 2011 තමයි දේශපාලනයට නැවත මුලින්ම අවතීර්ණුනේ ඒ වගේම මම නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් 2011 පස්සෙලා ඉන්පසු මම 2018 නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වුණා. ඉතින් මේ එළබෙන මැතිවරණය මම තරම් කරනවා. මම ඉතින් මේ ප්‍රදේශවාසී මාව හොඳින් දන්නවා. මොකද මම කවදාවත් බෑ කියන්නේ දෙයක් කිව්වම මම කියන්නේ අපි මොකක් කරේ කරමු සාකච්ඡා කරලා කියලා. ඉතින් අද මම තව තන්ත්‍රසෙන් දවසක් වුණා මට කියන්න බැරි වුණා. අපේ සමගි කමිටුවෙන් ඉල්ලීමක් කළා රෝද පුටුවක් අවශ්‍යමයි කියලා. මම රෝද පුටු දෙකක්ම ගෙනා. මම බැලුවා සේවාව ලබා ගන්න එක්කෙනෙක් ඉන්නවනේ. තවත් සේවාව ලබා ගන්න එක්කෙනෙක් තව රෝද පුටුවක් නැති හින්දා මම රෝද පුටු දෙකක්ම ගෙනාවා. ගෙනාවලා ඒ රෝද පුටුව ලබාගත්ත පුතා ඇත්තම මගේ ඇස් දෙකෙන් කඳුආවා. ඒ පුතා හොඳට පාසල් ගිහිල්ලා මේ හදිසිය තමයි එක තැනපත් උනේ. ඉතින් ඒ පුතාට අපි රෝද පුටුව ලබා දුන්නා කියන්නේ අද මෙම කර්තව්‍යයේ ලොකු වෙනසක් වුණා. ඒක දැක්ක දෙමාපියන්ට උනත් පියා තම පුතා උස්සගෙන ඇවිල්ලා අපි දුන්න රෝද පුටුව වාඩි කරාම ඇත්ත වශයෙන්ම ඒ දෙමාපියන්ගේ මවට ලොකු සහනයක්. මොකද මව ගෙදර වැඩ කටයුතු කරනකොට ඒ පුතාව අරගෙන මුළුතැන්කට හරි ගිහිල්ලා ඒ මුළුතැන්ගේ වැඩ කරනකොට රෝද පුටුවෙන් හරි ගිහින් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි දකින්නේ ඒ වගේ දුර දකිනවා අපි. ඉතින් අපි මේ සිංහ සමාජයට අපි දැනුවත් කරලා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ පුතාගේ අතින්ම එතුමා අතින්ම මෙවන්න අපි ක්‍රියාකාරී කරන මොකක් යන්ත්‍රයක් මගින් පුතා ලබා දෙන්න බොහොම උත්සාහ කරනවා. රෝද පුටුව. ඉතින් අපි දේශපාලනය කියන්නේ ඇත්තටම මම එක කඳවුරු හිටියා නේද මම පොදුයි. ඉතින් මිනිස්සු මට ජනතාව කියන්නේ හරි මන්තුමා අපිට දේශපාලන පක්ෂයක් කරන්න අපි ඔබතුමාත් එක්ක ඉන්න කියලා. ඉතින් මේ කර්තව්‍යවිදීත් ඒකයි අපි බලාපොරොත්තු වෙන සේවය ඕනේ අපිට ඡන්දය අවශ්‍යයි. නමුත් ඡන්දය අපිට දෙන්න බැහැ කියලා අපිට ඒක කියන්න බෑ. ඒකෙන් අපි ජනතාව තේරුම් ගන්න. අපි ජනතාව කරනවානේ. ඒක තේරුම් ගත යුතුයි. ඇත්තටම මේ උදාර හදවතක් තියෙන උදාර සිතුම් පැතුම් තියෙන උදාර මිනිසාට අපි සුභාශිංසනය ප්‍රාර්ථනා කරමු. ගමට රටට දැයට තවත් මෙහෙවරක් කරන්නට සත්කාරයක් කරන්නට ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන මේ කරන්නා වූ කෙරුවා වූ සත්කාරයට මම කියන්නේ සවස් 4 වෙනකන් මේ වෛද්‍ය සායනයන් පැවැත්වෙනවා. මේ අවශ්‍ය කරන සියලුම සේවාවන් සිද්ධ වෙනවා. එහෙම නේද? ඉතින් එහෙමනම් ලංකාකාරී උසාවි YouTube තුළින් තවත් අපගේ YouTube තුළින් තවත් මෙවැනි සමාජ සත්කාරයන් නැසේ නැවතත් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමගම. ආයිබෝවන්.